ගිනි තියන්න හිටුව මෙන්න මේ වගේ පුටු සෙටියකින් ඔයා දන්නවද මෙන්න මේ වගේ ලස්සන මෙන්න මේ චෙස්ටර්ෆීල්ඩ් සෝෆා එකක් හදන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? අපි බලමු එහෙනම් මෙන්න මේ ලී පුටුවකින් කොහොමද චෙස්ටර්ෆීල්ඩ් වර්ගයේ සෝෆා එකක් හදන්නේ කියලා. ඉතින් ලංකාවේ හැම ගෙදරකම වගේ අවුරුදු 25 30 පරණ මෙන්න මේ වගේ ලී පුටු සෙට් තිබුණා. ඉතින් ඒ පුටු සෙට් එක පාවිච්චි කරලා තමයි අපි මෙන්න මේ වගේ ෆැබ්‍රික් එක සිලෙක්ට් කරලා අපි චෙස්ටර්ෆීල්ඩ් සෝෆා එකක් හදන්නේ. කස්ටමර් සිලෙක්ට් කරේ මෙන්න මේ බ්ලූ කලර් එක. ඉතින් මේ කලර් එක අපි ගෙනල්ලා මෙන්න මේ විදිහට මුලින්ම අපි මහ ගන්නවා. මහගෙන මෙන්න මේ විදිහට අපි මේ සෝෆා එක හදන්න පටන් ගන්නවා. මේක ඊටාම සවිශක්තිමත් විදිහට තමයි හදලා තියෙන්නේ. අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඇත්තටම වෙළඳ පොලේ ඊටාමත් මිල අධික සෝෆා එකක්. ඒත් අපිට ඊට වැඩිය භාගයට භාගයක් මිල අඩු කරලා මේක හදන්න පුළුවන්. ඉතින් අවසානට මෙන්න මේ විදිහ තමයි නිමා වෙන්නේ. මේ තාම මේ සෝෆා එක අයින් කරලා මේ අපි සෝෆා එකට කවර් සෙට් එකක් අපේ ඒ ක්ලයන්ට් ඉල්ලලා තිබුණා. ඉතින් මේ කවර් සෙට් එක දාලා තියෙනවා තමයි මේ ඔබ දකින්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සෝෆා එක ගෙදරට ගිහිල්ලා බාර දීපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාගෙත් මේ වගේ පුටු සෙට් එකක් තියෙනවා නම් විසි කරන්න එපා, ගිනි තියන්න එපා, දරට ගන්න එපා. ඒක පාවිච්චි කරලා මෙන්න මේ වගේ ඉතාමත් ලස්සන සෝෆා එකක් හදා ගන්න පුළුවන්. බයෝ කිය ඇති නම්බර් එක අපිට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් අපිට WhatsApp එකට ඔයාගේ පුටු සෙට් එකේ ෆොටෝස් ටික දාන්න. අපි ඔයාලට මිල ගණන් සහ ඩිසයින් ටිකක් අපි දාන්නම්. ඉතින් ඔයාගේ සෝෆා එකක් ප්‍රපෙයාර් කරගන්න තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලා ඩිවාන් බෙඩ් එකක් හදාගන්න තියෙනවා නම්, ෆර්නිචර්, එහෙම නැත්නම් කුෂන් වැඩ ඕනම දෙයක් අපි කරනවා. අපි ඉන්නේ ගම්පහ කලගෙඩි හේනේ. අපිට කෝල් එකක් දෙන්න, අපිට WhatsApp මැසේජ් ටිකක් දාන්න. අපි ඔයාලට හදලා දෙන්නම් ඔයාගේ හිතේ තියෙන සෝෆා එක ඒ විදිහටම.